අබේගිරි ස්තූපය අබේගිරිය මහා චෛත්‍ය හෙවත් උත්තරාරාමය. මෙයට මේ නම ලැබී ඇත්තේ ඇතැම් විට අනුරාධපුර ඇතුළු නුවරට උතුරින් ය පිහිටා තිබීම නිසා විය හැකියි. පුරාණ ලෝකයේ මිනිස් අතකින් නිම වූ විශාලත්වයෙන් සිව්වන ගොඩනැගිල්ල ලෙස අබේගිරි මහා චෛත්‍යය ලෝක පූජිත වෙනවා. එමෙන්ම අබේගිරිය ලෝකයේ විශාලත්වයෙන් දෙවන දාගැබද වෙනවා. එය ගොඩනංවලා තියෙන්නේ වට්ටගාමිණී අබේ හෙවත් වළගම්බා මහරජතුමා විසින් එතුමාගේ දෙවන රාජ්‍ය කාලය තුලදී. මේ මහා චෛත්‍ය ඉදිකිරීම පිළිබඳව රසවත් කතාවක් වංශ කතාවල සඳහන් වෙනවා. වළගම්බා රජතුමා පෙතම්වර රජවීමෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ වලින් පැරදී පලා ගියේ වර්තමාන අබේගිරි චෛත්‍ය ඇති භූමිය සමීපයෙනුයි. එකල මේ ස්ථානයේ තිබූ ජෛන ආරාමයක සිටි ගිරි නම් නිගණ්ඨයා රජු පලා යනු දැක මහකළු සිංහලයා පලා යන්නේ යයි මා හඬින් පැවසුවේ සතුරන්ට දෙන ඔත්තුවක් ලෙසිනුයි. රජතුමාට එය ඇසුණු අතර දෙවනවර සතුරන් පරදවා රජ වූ වළගම්බා රජතුමා ගිරි නිගණ්ඨයාගේ ආරාමයේ බිඳ දමා ඒ ස්ථානයේ මේ මහා චෛත්‍ය ඉදි කරනවා. රජතුමා සිය නාමය වූ වට්ටගාමිණී අබේ යන්නෙන් අබේ කොටසත් නිගණ්ඨයාගේ නමින් ගිරි කොටසත් එකතු කර අබේගිරියයි මේ මහා චෛත්‍යයට නම් තබනවා. අනුරාධපුර යුගයේදී දන්ත ධාතුන් වහන්සේ මෙන්ම බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුවද අබේගිරි විහාර භාරයේ තිබූ බව මහා වංශය, දීපවංශය ඇතුළු වංශ කතාවල සඳහන් වෙනවා. පාහියන්ගේ වාර්තාවලින්ද ඒ වග තහවුරු වී තිබෙනවා. එකී පාත්‍රා ධාතුව අබේගිරි චෛත්‍යයේ නිදන් කර ඇති වග බොහෝ අය විශ්වාස කරනවා. අදත් අනුරාධපුර වාර්ෂික දළදා පෙරහැර උඩමළුවේ සිට අබේගිරිය දක්වා ගමන් කරනවා. සර්වඥ ධාතු කරඬුව එදින රාත්‍රියේදී අබේගිරි විහාරයේ තැන්පත් කෙරෙනවා. එහෙත් අනුරාධපුර යුගයේ අනෙකුත් චෛත්‍යවල මෙන් මේ මහා චෛත්‍යයේ විශේෂයෙන් නිදන් කර ඇති ධාතුන් වහන්සේලා ගැන විශේෂ සඳහනක් හමුවන්නේ නැත. අයියන්ගේ වාර්තා අනුව අබේගිරි චෛත්‍ය ගොඩනංවා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට උතුරින් පිහිටා තිබූ සිරිපතුල් ලකුණක් මත වෙනවා. මෑතකදී කළ පුරාවිද්‍යා පර්යේෂණවලදී දාගැබේ සලපතන මළුවේ වූ විශේෂිත සිරිපතුල් ලකුණක් හමු වී තිබෙනවා. එය මැටි සහිත මුදු පොළවක පා තැබූ විට පා සලකුණෙහි කා වැදුණු ආකාරයට නෙලා ඇති එකකුයි. මේ සිරිපතුල් ලකුණ පාහියන්ගේ වාර්තාවල සත්‍යයක් ඇතැයි සිතීමට අපට කරුණු ලබා දෙනවා. එබැවින් ඒ වර්ගයේ එකම චෛත්‍ය ලෙස අබේගිරි දාගැබ ඉතා වැදගත් වෙනවා. මුල් කාලයේ චෛත්‍යයේ කොත වෙනුවට නන්වා තිබූ අටපට්ටම් හැඩදී යූපගලේ කොටසත් තවමත් සලපතන මළුවේ උතුරු දිශාවේ පසකට වැටී තිබෙනවා. දාගැබ් මළුවේ ඉතා දුර්ලභ පියුම්ගල් මලසුනක්ද දැක්ගත හැකි වෙනවා. සලපතන මළුවට පිටතින් වැලි මළුව පිහිටා තිබෙනවා. එහි සිව් දිසාවට දොරටු 4කුයි. එම දොරටු අතරින් බටහිර දොරටුවට වම් පසින් වැලි මළුවේ පෙකාරයට පා මුලින් ගලින් නිම වූ ඉතා පැරණි පාදෝවණයක් පිහිටා තිබෙනවා. මළුවට පිවිසෙන සැදැවතුන්ගේ පාදෝවණය කර ගැනීමට එහි ජලය රැස් කර තිබූ බව විශ්වාස කරනවා. වැලි මළුව පිටතින් ඇත් පවුරකින් වට වී තිබෙනවා. අබේගිරිය අනුරාධපුර යුගයේදී ලෝකයේ ඉතා විශිෂ්ට විද්‍යායතනයක් ලෙස ප්‍රකට වී තිබෙනවා. පාහියන් නම් චීන භික්ෂුවද සැතපුම් දසදහස් ගණන් මග ගෙවා එහි වැඩිසේක. වංශ කතාවන්ට අනුව නූතන විශ්වවිද්‍යාලයක පීඨ මෙන්ම එදා අබේගිරියේ විවිධ විෂය ධාරාවන් සඳහා එක් එක් අණු කොටස් වෙන්ව තිබුණා. ඒවා මූල ලෙසින් හැඳින්වුණා. ඊට අයත් ගොඩනැගිලිද අබේගිරි චෛත්‍ය වටා නිසි සංවිධානයකින් යුක්තව ගොඩනගා ඇති ආකාරය අපට අදටත් දැකගත හැකියි. උත්තර මූලය, වහදු මූලය, කපාර මූලය, මහනෙත් පා මූලය වශයෙන් අපට ඒවා දැකගත හැකි වෙනවා. පස්වන සියවසේ අබේගිරි විහාරයේ සිටි පාහියන් භික්ෂුවකගේ වාර්තාවලට අනුව එවකට මේ චෛත්‍ය උස අඩි 400ක් වූ බව කියවෙනවා. වර්තමානයේ අඩි 310ක විස්කම්භයකින් යුක්ත වන අබේගිරි චෛත්‍ය බිඳී ඇති කොත දක්වා උස අඩි 245කුයි. මෑතකදී වාහල් කඩ කළ කැණීම් වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත සුවර්ණමය ධාතු කරඬුවක් අබේගිරි චෛත්‍යයෙන් හමු වී තිබෙනවා. මේ ධාතු කරඬුව තවත් මැටි කරඬුවක් තුල සුරක්ෂිතව බාහා චෛත්‍යයේ නැගෙනහිර වාහල් කඩ තුල තැන්පත් කර තිබෙනවා. 12 වන සියවසේ පොළොන්නරුවේ රජ කළ කල්යාණවතී රැජින විසින් මේ පූජාව කරන්නට ඇතැයි විද්වත්හු අදහස් පළ කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිර්මල බුදුදහම තුල නිකාය භේදයක් නොතිබුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකාය භේදය පැන නැගුණේ අබේගිරි මහා විහාරයෙනුයි. ඒ ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ වළගම්බා මහරජතුමා
පරසතුමාගේ සමයේදී. පළමුවර පරසතුරන් හා කළ සටනින් පැරදි පලාගිය රජතුමා රැකවරණය සලසමින් ජනතා සහයෝගය ලබාදීමට කටයුතු කරමින් මහත් මෙහෙවරක් ඉටු කළ කුපික්කල විහාරවාසී මහාතිස්ස නම් භික්ෂූන් වහන්සේට රජතුමා විසින් අභයගිරිය පූජා කර තිබෙනවා. උන්වහන්සේට රජතුමා විසින් නිරන්තරයෙන් රාජ සම්මාන ගෞරව පුද සත්කාර ලැබුණා. භික්ෂූන් වහන්සේ නමක් පෞද්ගලිකව එවන් ලාභ සත්කාර ලැබීම ප්‍රතික්ෂේප කළ මහාවිහාරවාසී භික්ෂූහු මහාතිස්සයෝ කුල සංඝට්ටකව වෙසිති යැයි පබ්බජනීය කර්මයේද සහිතව සංඝ සමාජයෙන් නෙරපූ බව මහාවංශයේ සඳහන් වෙනවා. එයින් මහස්සේ කිපුණු මහාතිස්ස හිමියෝ බහලුමස්සු තිස්ස හෙවත් මහදැලියා තිස්ස ඇතුළු තමන්ට පක්ෂ තවත් භික්ෂූන් වහන්සේලා 500 නමක් මහාවිහාරයේ සිට අභයගිරිය දක්වා ගෙන්වාගෙන මහාවිහාරයට විරුද්ධ පක්ෂයක් තනවාගෙන තිබෙනවා. එය අභයගිරි නිකාය නමින් හඳුන්වනු ලබනවා. ඒ අනුව ප්‍රථම නිකාය භේදය ඇතිවන්නේද අභයගිරි විහාරය මූලික කරගෙනයි. සුවිසල් ආරාම සංකීර්ණ වලින් යුක්තව ඉදි වී ඇති අභයගිරි විහාරය අද වන විට ලෝක සුපුතල නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා.